අපි දන්නවා පළාත් පාලන මැතිවරණයේ 2025 ප්‍රතිඵල මේ වෙද්දි නිකුත් වෙලා තියෙනවා. ඒ ප්‍රතිඵල ඇතුලේ ජනාරගල සන්ධානයේට පහුගිය ජනාධිපතිවරණය ඇතුලේ ඒ වගේම පහුගිය මහා මැතිවරණය ඇතුලේ විශේෂයෙන්ම මේ පළාත් පාලන ප්‍රතිවරණය ඇතුලේ අකණ්ඩව අපි ජනාරගල සන්ධානයේ ලෙස ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලට 50000කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකොත් ඒ වගේම ප්‍රාදේශ සභා එහෙම නැත්නම් පළාත් පාලන ආයතන 16ක නියෝජිතයෝ 16 දෙනෙකුත් රටේ ජනතාව ඡන්දය ලෙස පාවිච්චි කරමින් අපිට ලබා දීලා තියෙනවා. ඒකට මුලින්ම මේ රටේ ජනතාවට අපිට ඡන්දය පාවිච්චි කරපු, අපි වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරපු, ඒ වගේම අපි වෙනුවෙන් වැඩ කරපු, ඒ වගේම අපේ දේශපාලන මතවාදය අරගෙන යන්න, ඒ වෙනුවෙන් ගම්වල, නගරවල විවිධ මට්ටමින් මැදිහත් වුණු සියලු දෙනාට ජනාරගල සන්ධානය වෙනුවෙන් අපි ස්තුතිය පුද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ මැතිවරණ ප්‍රතිඵලය බැලුවට පස්සේ එක පැත්තකින් වර්තමාන මාස 7ක් ගත වෙන අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට හම්බෙලා තියෙන මැතිවරණ ප්‍රතිඵලයත් ඒ වගේම කලින් මැතිවරණ වෙලදී ජනතාව එකතු වෙලා පරාද කරපු ප්‍රතික්ෂේප කරපු පරාජිත දේශපාලන පක්ෂවලට හම්බෙලා තියෙන මැතිවරණ ප්‍රතිඵලයක් දිහා බැලුවම අපි යම් නිරීක්ෂණ කීපයක් දකිනවා. එකක් තමයි පැහැදිලි ලෙසම මේ මැතිවරණ ප්‍රතිඵලය ඇතුලේ ආණ්ඩුවට මාස 7ක් ගත වෙන ආණ්ඩුවට මැතිවරණ ප්‍රතිඵලය ඇතුලේ ඡන්දය අඩු වෙලා තියෙනවා. ඒතර ඒක අපි නිරීක්ෂණයක් විදිහට දකින්න. ඒකට හේතුව තමයි අපි දන්නවා දැන් නොවැම්බර් මාසේ ජනාධිපතිවරයා පත් වෙලා ඊට පස්සේ තිබුණු සැප්තැම්බර් මාසේ පාර්ලිමේන්තුවෙන් 159ක බලයක් 3/2ක බලයක් ජනාධිපතිවරයාට ලබා දුන්නා අත දිගෑරලා ආණ්ඩුවේ වැඩ කටයුතු කරන්න. ඒ වගේම ජනාධිපතිවරයාත් ජනාධිපති මැතිවරණය ඇතුළෙත් ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළෙත් විශාල පොරොන්දු ප්‍රමාණයක් ඒ වගේම ජනතාවට බලාපොරොත්තු ප්‍රමාණයක් ලබා දුන්නා. ඒ බලාපොරොත්තු ඇතුළේ තිබුණා විශේෂයෙන්ම රටේ දේශපාලන ක්‍රමයේ වෙනසක්, ආර්ථික ක්‍රමයේ වෙනසක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් නොවුනත් අවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල වෙනස් කරන යෝජනාවක්, ඒ වගේම රටේ ජාතික සම්පත් විකුණන්න එපා කියලා තිබුණු ජනතාවගේ ඉල්ලීම බලාපොරොත්තුව, ලංකාවේ රැකියාව විරහිත තරුණියගේ රැකියාව ලබා ගැනීම සම්බන්ධව තිබුණු බලාපොරොත්තුව, ඒ වගේම මෙතනින් එහාට ගිහලා ලංකාවේ ආර්ථික සහන පොඩි හරි ප්‍රමාණයක් දිනා ගැනීම සඳහා වූ සාමාන්‍ය ජනතාවගේ තිබුණු බලාපොරොත්තු අභිලාෂය කියන මෙන්න මේ සියල්ලටම තමයි ජනාධිපතිවරණය ඇතුළේ පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළේ ජනතාව ඡන්දය පාවිච්චි කරේ. හැබැයි මේ පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය බැලුවම අපිට පේනවා නිශ්චිතවම ආණ්ඩුවට ඡන්දය අඩු වීම ඇතුළේ එකක් පොදුවේ පළාත් පාලන ඡන්දයේදී ඡන්දය පාවිච්චි කරපු ප්‍රමාණය අඩුයි ජනතාව. නමුත් පාවිච්චි කරපු ප්‍රමාණය 150% ගන්න බැරි වීමත් කලින් ඡන්ද වලට වඩා ලක්ෂ 23ක් විතර අඩු වෙලා 41 සීමාවට ප්‍රතිශතාත්මකව ආණ්ඩුව පැමිණීමත් ඇතුළේ ආණ්ඩුව සම්බන්ධව ජනතාව දෙගිඩියාවක ඉන්නවා කියලා පහුගිය මාස ගණනාව මුළුල්ලේ අපි කියපු දේශපාලන අදහස තහවුරු වෙලා තියෙනවා. ඊට අපි හිතනවා දැන් අපි දැක්ක ආණ්ඩු පක්ෂය විපක්ෂය සියලු පක්ෂ උදේ වෙනකොට මාධ්‍ය හමු කැඳවලා කිව්වා තම තමන්ගේ අදහස් මේ සම්බන්ධව. ඒතර සමහර අය කිව්වේ නෑ දැන් අපිට එක සභාවක වැඩි වෙලා තියෙනවා අනිත් සභාවල අපිට නෑ අඩු වෙලා තිබුණත් අපි මේ වගේ සභාව පිහිටවන්න මැදිහත් වෙනවා විපක්ෂ පක්ෂ එකතු කරගෙන මැදිහත් වෙනවා කියලා ගොඩාක් අය කිව්වා. හැබැයි අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ මේ මැතිවරණ ප්‍රතිඵලය හොඳින් විග්‍රහ කරගන්න මේ මැතිවරණ ප්‍රතිඵලය නිකන් අමතක කරලා දාන්න ඕන මැතිවරණ ප්‍රතිඵලයක් බවට පත් වෙන්නේ ආණ්ඩුවට. ඒකට හේතුව තමයි මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් කියාපාන ප්‍රධාන නිරීක්ෂණය තමයි ජනතාවට ආණ්ඩුව දුන්නු පොරොන්දු නොකිරීම සම්බන්ධ වූ කලකිරීම දෙගිඩියාව මේ ඡන්ද ප්‍රතිඵලය ඇතුළේ තියෙන ඒක ආණ්ඩුව සලකන්න ඕන එකක්. ඒකට හේතුව තමයි ආණ්ඩුව බලයට එනකොට කියපු ගොඩාක් දේවල් මේ වෙද්දි කරගන්න බැරි වෙලා තියෙන එක. උදාහරණයක් කිව්වොත් ඔබ දන්නවා මේ ආණ්ඩුවේ ප්‍රධාන යෝජනාවක් තමයි දේශපාලන පාරදෘශ්‍යභාවය. එහෙම නැත්නම් විනිවිදභාවයකින් වැඩ කරනවා. කලින් පක්ෂ හොරෙන් ගිවිසුම් ගැව්වා, කලින් පක්ෂ වෙන ගේම් ගැව්වා, කොමිස් ගැව්වා, ජනතාව ඇන්දුවා, ජනතාව රැවැට්ටුවා. ඒ නිසා ඒක අපි කරන්නේ නැහැ කියලා තමයි ආණ්ඩුව බලයට ආවේ. හැබැයි මේ බලයට ආව ආණ්ඩුවම නැවත ඉන්දියාවත් එක්ක ගිවිසුම් 7ක් අත්සන් කරා. අද වෙනකල් ගිවිසුම් 7 මොනවද කියලා රටේ ජනතාවට කිව්වේ නැහැ. එතකොට ආරක්ෂක ගිවිසුම් මොකද්ද? සෞඛ්‍ය ගිවිසුම් මොකද්ද? බලශක්ති ගිවිසුම් මොකද්ද? කියන මේ කිසිවක් ජනතාවට එලි කරේ නැහැ. ඉතින් ඔන්න ඒ එලි නොකිරීමට ජනතාව වරන් තියෙන තීන්දුවක්. ඒ වගේම රැකියාව විරුද්ධ උපාධිධාරීන්ට රැකියාව දෙනවා කියලා ආපු ආණ්ඩුව අපි දැක්ක පහුගිය දවස්වල සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ රැකියාව ප්‍රශ්නේදී මැදිහත් වුණු විදිය. ඒ වගේම ඒවට ජනතාව දීලා තියෙන උත්තරයක්. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීම සඳහා සූත්‍රයක් හදලා මාස 6න් 6ට පඩි වැඩි කරනවා කියලා කියපු ආණ්ඩුව අපි දැක්ක පහුගිය අයවැය ඇතුලේ ක්‍රියාත්මක වුණු විදිය. අන්න ඒවට දැන් හම්බෙලා තියෙනවා ආණ්ඩුවට ඡන්ද ප්‍රතිඵලයක්. අපි හිතනවා මෙන්න මේ ඡන්ද ප්‍රතිඵලයත් ආණ්ඩුව කියවා ගන්න ඕන එක තමයි තමන්ට තියෙන ප්‍රසාදය අඩු වීම සඳහා
ජනතාව රතු සිග්නල් එකක් දීලා තියෙනවා. ඕගොල්ලෝ යන පාර වැරදි. ඕගොල්ලෝ කියපු පාරේ නෙමෙයි මේ යන්නේ. ඔයාලා යනවා කියලා කියපු පාරට එන්නේ නැද්ද කියලා අහන ප්‍රශ්නාර්ථය මේ ඡන්ද ප්‍රතිඵලය ඇතුලේ දීලා තියෙනවා. අපි හිතනවා ඒක ජනතාව මේ ප්‍රතිඵලය ඇතුලේ මෙන්න මේ සිග්නල් එක දීලා තියෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි ඒ නිසා ආණ්ඩුවට අපි හිතනවා කියන බරපතල ලෙස මේක හිතන්න මේක බලන්න මේක හරියට බැලුවේ නැත්තම් මේක කියව ගන්න නැතුව ආණ්ඩුව ඉන්නවා නම් අපෝ ඕක කොහොම තමයි පළාත් පාලන ඡන්දය ඇතුලේ කැමැති අයට ගමේ අයට ඡන්දේ පාවිච්චි කරනවා කියලා නිකන් හිටියොත් තව මාස 6-7කින් ඡන්දේ තියලා බැලුවට පස්සේ ආණ්ඩුවට බලා ගන්න පුළුවන් මේ ප්‍රතිඵලය තවත් විකෘති වෙලා එහෙමත් නැත්නම් ඊටත් වඩා වෙනස් වෙන විදිහට අඩු වෙන්න තියෙන ඉඩකඩ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක දෙවෙනි නිරීක්ෂණය තමයි දැන් ජනතාව එකතු වෙලා පහුගිය අරගලය ඇතුලේ පරණ පක්ෂ ඔක්කොම පරාද කරා. ඒ කියන්නේ රාජපක්ෂ කඳවුරට එළියට බහින්න බැරි කරා. රනිල් වික්‍රමසිංහට පාරට බහින්න බැරි කරා. ඒ වගේම සජිත් ප්‍රේමදාසට ජනතාව පණිවිඩයක් දුන්නා. ඔයාට අපි ආය ආණ්ඩු දෙන්නේ නැහැ කියලා. දැන් මෙන්න මේ කලින් අරගලයේ විසුණුත් පහුගිය මැතිවරණ වෙලුණුත් පරාද කරපු දේශපාලන පක්ෂවලට යම් ප්‍රමාණයකට ඡන්දේ වැඩි වෙලා තියෙනවා. අපි හිතනවා ඒක ජනතාවත් බරපතලව හිතන්න ඕන එකත් ආණ්ඩුවත් හිතන්න ඕන. ඇයි පරණ පරාජිත දේශපාලන පක්ෂ මාස 6කින් ආය ඔක්සිජන් අරගෙන ආය ගුල් වලින් එළියට ඇවිල්ලා ඔළුව උස්සනවා නම් ඒක මේ රටට සුබදායක තත්වයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව කාටවත් සතුටු වෙන්න බෑ 103 හිටපු 250 හිටපු නාමල් රාජපක්ෂ 109ට එද්දී කාටවත් සතුටු වෙන්න බෑ. අපි හිතනවා රනිල් වික්‍රමසිංහගේ ඡන්ද පදනම 100ට පුංචි ගණනක තිබිලා තව කීයකින් හරි වැඩි වුණා කියලා අපි හිතනවා රටට සතුටු වෙන්න බෑ. එහෙමනම් මෙන්න මේ පරණ දේශපාලන පක්ෂ වලට ආය කරලියට ඇවිල්ලා ජනතාවත් එක්ක පිනුම් ගහන්න, ජනතාවත් එක්ක ගේම් ගහන්න, ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධව වගකීම ආණ්ඩුව ගන්න ඕන. මොකද ආණ්ඩුවට තිබුණා බටලන්ද කමිෂන් වාර්තාව ආව වෙලාවේ බටලන්ද කොමිසම් වාර්තාවේ ගැටලුව පාවිච්චි කරලා ඒකේ තිබුණු නිර්දේශ ටික කරන්න රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්න. ආණ්ඩුව ඒක කරේ නැහැ. ඒ වගේම අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂට, නාමල් රාජපක්ෂට, බැසිල් රාජපක්ෂට, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂට රාජපක්ෂ කඳවුරට සහ කඳවුරට උදව් කරපු විශාල ප්‍රමාණයකට ගොඩක් අයට දූෂිත චෝදනා තියෙනවා. හැබැයි ඒවට ඉක්මනින් ක්‍රියාත්මක වීම සඳහා ආණ්ඩුවට උවමනාවක් තිබුණේ නැහැ. අන්න ඒ උවමනාවක් නැතිවීම ප්‍රතිඵලය තමයි රනිල් වික්‍රමසිංහගේ කඳවුරත් නාමල් රාජපක්ෂගේ කඳවුරත් ඡන්ද ප්‍රමාණයක් ටිකක් වැඩිපුර අරගෙන ආය කරලියට අවිල තියෙන. ඒතර මේකේ විවේචනය ආණ්ඩුවට දෙනවා. අනිත් ප්‍රශ්නේ තමයි ඔබට මතක නම් පහුගිය මහමැතිවරණේ කාලේ පහුගිය මහමැතිවරණ ප්‍රතිඵලය අරගෙන රටම කතා වුණා උතුර දකුණත් එක්ක එකතු වුණා කියලා. නැගෙනහිර දකුණත් එක්ක එකතු වුණා කියලා. දකුණේ ඡන්ද ප්‍රතිඵලයකට උතුර සහ නැගෙනහිර සමපාත වුණා කියන එක අපි දැක්ක වගාඩම්බරෙන් ගොඩක් අය කතා කරා. හැබැයි දැන් මේ මැතිවරණ ප්‍රතිඵලය ගත්තට පස්සේ හරිම පැහැදිලි උතුරෙන් ජනතාව කලින් ප්‍රතික්ෂේප කරපු ජාතිකවාදී දේශපාලන කල්ලිවලට නැවත බලය මාරු වෙමින් තියෙනවා. ඒතොර ඒ මාරු වීමටත් හේතුව තමයි ආණ්ඩුව පහුගිය කාලේ උතුරට දුන්නු පොරොන්දු ජනතාවට දුන්නු පොරොන්දු නොකිරීම ඇතුළු වූ කලකිරීම කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මෙන්න මෙහෙම තමයි මේ මැතිවරණ ඉවර වෙන්නේ. ඒ මැතිවරණ තුන ජනාධිපතිවරණේ, පාර්ලිමේන්තු මැතිවරණේ සහ පළාත් පාලන මැතිවරණ ඉවර වෙලා දැන් නැවත අපි වෙනදා හුරු වුණු දෛනික ප්‍රශ්න වලට අවිලා තියෙනවා. ඒ දෛනික ප්‍රශ්න ඇතුලේ කන බොන එක අමාරුකම, ආර්ථික අමාරුකම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි එක්ක දැන් ඉස්සරහට අපි දන්නවා මේ ඡන්දය ඉවර වෙලා තව දවස් කීපයක් යන්න කලින් විදුලි බිල වැඩි කරනවා. විදුලි බිල වැඩි කරපුවම ආය සාමාන්‍ය ජනතාවට කබලෙන් ලිපට වැටෙනවා වගේ ඒ ආර්ථික අමාරුකමට මුහුණ දෙනවා. ඒ වගේම අස්සම් කරපු හොර ගිවිසුම් නිසා අර ඉන්දියානු පාකිස්තානයේ යුදමය වාතාවරණය ලංකාවට බලපානවා. ඒතර අපි රටේ ජනතාවවත් දන්නේ නැතුව ඉන්දියානු පාකිස්තාන ගැටුමේ ඉන්දියාවේ ආරක්ෂක ගිවිසුම අනුව ඉන්දියාවත් එක්ක හිතවත් කොටස්කරුවෙක් බවට ලංකාව පත් වෙනවා. එතකොට දැන් මෙන්න මේ දෛනික ප්‍රශ්න ටිකට ආය ජනතාවට දුවන්න සිද්ධ වෙනවා. ආය ජනතාව මේකට අවතීර්ණ වෙනවා. ඉතින් අපි ඉන්න අදහස තමයි ජනාරගල සන්ධානයේ ලෙස අපි නිශ්චිතවම කිව්වා පාර්ලිමේන්තුවෙන් එළියේ සභාවලින් එළියේ ජනතා බලය ශක්තිමත් කිරීම ඇතුළේ තමයි සභාව ඇතුළේ ජයග්‍රහණ ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි නිශ්චිතවම ගෙනාව දේශපාලන තර්කය නැත්නම් අපි ගෙනාව දේශපාලන අදහස අපි ඉදිරියට අරන් යනවා. අපි ඉදිරි කාලයේදී අපිට ඡන්දේ දුන්නු නොදුන්නු ඒ වගේම අපිත් එක්ක දේශපාලන ගමනක් යන්න එකඟ වෙන්න සියලු ජනතාවත් එක්ක අපි රටේ ඉදිරි ජන සභා හැදීම සඳහා වූ මැදිහත් වීමක් කරනවා. ඒ වගේම අපි ජනතාවත් එක්ක ජනාරගල සන්ධානයේ වටා ජනතාව එකතු කරගන්න, ඒ වගේම ජනාරගල සභා, ඒ වගේම ජන සභා පිහිටවන වැඩපිළිවෙලකට අපි ඉස්සරහට නිශ්චිත වෙනවා. අපි ජනතාවට ආරාධනා කරනවා. ඒ වගේම අපිට හම්බුණු නියෝජිත සහෝදරු හරහා සභා ඇතුළෙත් අපි ගේන ජාතික දේශපාලනයට කරන බැඳියත් වීම, මේ වගේම ප්‍රාදේශීය දේශපාලනයට කරන මැදිහත් වීම ඉදිරියේදී කරනවා. ඉතින් අපි ජනතාවට කියන්නේ ජනතා ජයග්‍රහණ ගන්න ඔබේ අභිලාෂ දිනා ගන්න අපි විශ්වාස කරන රටේ දේශපාලන වෙනස යන සඳහා අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරමු කියන යෝජනාව
මේ රටේ සියලු ජනතාවට අපි ජනාරගල සන්ධානය ලෙස කරනවා.